welcome to my channel. සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට කියලා දෙන්නේ වැඩ නැති ප්ලග් එකක් වැඩ කරන්න නිවැරදිව හදාගන්න ආකාරය ගැන. අපි මුලින්ම මෙන්න මේ ආකාරයට ගලව ගන්න ඕනේ. මේ ඇන දෙක ගලවලා ඉවත් කරගන්න ඕනේ. මේ වගේ වයර් ටික ඊට පස්සේ ගලව ගන්න ඕනේ මෙතනින්. මේ ආකාරයට ගලව ගන්න. මේ විදිහට ගලවලා අයින් කරලා ප්ලග් එක අහකට ගලව ගන්න. ගලවල වැක් කරන්න. බලන්න ඕනේ මේක ඇතුලේ ස්විච් එක පිටිලා දෙන්න. විදිහට ගලවලා අයින් කරගෙන. ඇඩ් කරලා ගලවන්න. ගලවනකොට පරිස්සමෙන් ගලවන්න. මේ ස්ප්ලීන් එකක් තියෙනවා. ඒ ස්ප්ලීන් එක නැති වෙන්න. නැත්තම් ස්විච් එක ආයෙ හයි කරගන්න බැරි වෙනවා. මෙන්න මෙතන පේනවාද පිච්චිලා වගේ තියෙනවා. මෙන්න මෙතන සුද්ධ කරගන්න ඕනේ දැන්. පිච්චිලා වගේ තියෙන දැන්. වැලි කොළ ගෑල්ලකින් හරි මොකකින් හරි සූම් දෙකකින් පොඩ්ඩක් සුද්ධ කරගන්න. මේ විදිහට සුද්ධ කරගෙන පිච්චුණු ටික අයින් කරගන්න. අයින් කරලා ස්විච් එක හයි කරගන්න. තිබ්බ විදිහට හයි කරලා තියෙනවා. දැන් තියෙන්නේ එන ටික දාලා තද කරගන්න. මේ විදිහට තියාගෙන එන ටික දාලා තද කරගන්න. දාලා තද කරගන්න. හයි කරගෙන ඉවරයි යාළුවා. දැන් තියෙන්නේ වයර් ටික ප්ලග් එකට සෙට් කරන්න. මේ යාළුවනේ වයර් එකක් නේ මම ඔයාලට පෙන්නන්න ඕනින්ද මේ තව වයර් එකක් මොනන්නේ මේ විදිහට හයි කරගන්න. මේ විදිහට යාළුවනේ හයි කරගන්න. ඉංග්‍රීසි තේරෙන දෙක දැන් විදුලි කාර්ය ශිල්පියෙක්ම වෙන්න ඕනේ මේ වැඩේ කරන්න ඕනේ. පරිස්සමින් කරන්න පුළුවන් වැඩක්. මේක කරන්න දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. යාළුවනේ හයි කරලා ඉවරයි. දැන් මේක වැඩ. කරන්ට් එකේ
දෙන්න ලයික් එකක් දාන්න.